ගම්පහ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් මේ වන විට යොමු කරමින් ඉන්න නිසා ගම්පහ ප්‍රදේශයේ ජලය අඩි 2කින් පමණ ඉහළ ගොස් ඇති නිසා විශේෂයෙන්ම ගම්පහ ටවුමත් නගරයත් යට වෙලා තියෙන නිසා අපි මහින්ද ජයසිංහ මහතාව සම්බන්ධ කරගන්නවා මේ අවස්ථාවේදී. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් මමාය. ඔබතුමා මේ වෙලාවේ ගම්පහ ප්‍රදේශයේ සංචාරය කළා. ඔව් මම දැනුත් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ. මම තව ටිකකින් ගම්පහ නගරයට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගම්පහ නගරයේ ඇත්තම තත්ත්වය ටිකක් කියන්න ඕනකම තිබෙනවා. මොකද දැනට තාමත් අපිට ලොකු ප්‍රමාණයකින් ගම්පහ නගරයේ යටවීමක් දකින්නට නැහැ. මොකද මේ සෝෂල් මීඩියා වල යන තරමට නැහැ. නමුත් අපි ජනතාවට අවධාරණය කරලා තිබෙනවා. හැබැයි නගරාධිපතිතුමා දැන් තහවුරු කළා මහින්ද ජයසිංහ මහත්මයා අඩි 2ක් විතර ජලය ඉහළට නැග්ගා. රෝහල ඇතුළු පොලිසිය ඇතුළු ප්‍රදේශ යට වී තිබෙනවා කියලා. හෙට බෝට්ටු ඕනේ කියලා කිව්වා. ඔබතුමා මොනවද රැස් කරගත්තු තොරතුරු? ඔව් අපි දැනට දිස්ත්‍රික්කේ පුරාම ගත්තොත් බෝට්ටු 8ක් යොදවලා තිබෙනවා. අපේ පාර්ශවයෙන් ඊට අමතරව පෞද්ගලිකව බෝට්ටු හිමිකරුවන් කීප දෙනෙකුත් බෝට්ටු යොදවලා තිබෙනවා. ඒ වගේම මීගමුව ප්‍රදේශයේ අපේ බෝට්ටු හිමියන් අපිට දැනුම් දීලා තිබෙනවා වුන් සූදානම් අවශ්‍ය කරන ඒ බෝට්ටු ලබා දෙන්න. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ අපි හවස් වෙනකොට 17465ක් පවුල් ඒ වගේම 71443ක් පුජ්‍යලින් ලෙස බලපෑමට ලක් වූ පිරිස් ලෙස අප හඳුන්වගෙන තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දැනට වත්තලාසනේ තමයි වැඩිම පිරිසකට බලපෑම් සිදු වෙලා තිබෙන්නේ. නමුත් දැනට ගත්තොත් අපි ඇතරම මම මේ කාරණේ අවධාරණය කරන්න ඕනමාය. අපි උදෑසන සිට අපේ ජනතාවට දැනුම් දුන්නා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ මේ අනතුරුදායක ස්ථානවල ඉන්න අයට ඉවත් වෙන්න කියලා. නමුත් බොහෝ දෙනෙක් ඒ කියන කාරණේ ඇහුවේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අපිට මීරිගම සිදු වුණා කුකුල් ගොවිපලක හිටපු 40 දෙනෙක්ව මුදව ගන්න බෝට්ටු යවලා මුදවුන් දිගින් දිගට මෙම ස්ථානයේ රැඳී සිටීම නිසා මේ මොහොත වෙන විටත් අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිගින් දිගටම දුරකථන ඇමතුම් යමින් තිබෙනවා. තැන් වල පුජ්‍යලීන් රැඳිලා ඉන්නවා, වතුර මට්ටම ඉහළට එනවා, ඒසවුන බේර ගන්න කියලා. අතර වශයෙන්ම මේ මොහොත වෙන විට ටිකක් රාත්‍රී කාලේ නිසාම බෝට්ටු යදවීමේ යම් අපහසුතාවයක් තිබෙනවා. ඔබ දන්නවා අර සාමාන්‍ය ජල මාර්ගවල ගංගාවල හෝ රැව්වල බෝට්ටු යදනවා වගේ නෙවෙයි මේ තැන්වල බෝට්ටු යදවද්දී තමයි රාත්‍රී කාලේ බෝට්ටු යදවද්දී අපි යම් ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා. කෙසේත් අපි උන්ට දැනුම් දීලා තිබෙනවා පුළුවන් තරම් ආරක්ෂිතව ඉන්න අපි හැකි ඉක්මනින් ඕන මුදව ගන්න අවශ්‍ය කරන පියවර ගන්නවා කියන කාරණේ. වගේම අතර මේ කටයුත්තේදී අපිට හමුදාවෙන් ඒ වගේම ත්‍රිවිධ හමුදාවෙන් අපිට ඉතාමත් ඉහළ සහයෝගයක් ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම ප්‍රදේශීය ජනතාව අපිට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දෙමින් තියෙන බොහෝ දෙනෙක් පිසු ආහාර ලබා දෙන්න ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ කටයුත්තේදී එවැනි තත්ත්වයක් තමයි දිස්ත්‍රික්කය තුළ තිබෙන්නේ. කෙසේ වෙතත් අපි පැය 24ෙම මේ කටයුත්ත වෙනුවෙන් අවධානය යොමු කරමින් අපේ දිස්ත්‍රික්ක ජනතාව මේ වේසනෙන් මුදව ගන්න ඕන්ට කරන්න පුළුවන් උපරිම උදව් උපකාර කරන්න අපි අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම සූදානම් ඉන්න. ඒකම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයත් අපේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය අපදා කළමනාකරණ ඒකකයත් අපි සූදානම් වෙලා ඉන්නවා. හොඳයි. දැන් කම්පරු නියෝජ්‍ය ඇමතිතුමනි දැන් හෙට දවසේදීත් මේ ජල මට්ටමේ ඉහළ යාමක් තවදුරටත් ඉහළ යාමක් පූර්වකථනය වන නිසා දැන් අපටත් මේ අවස්ථාවේදී මේ CCTV දර්ශන වගේක් අපිට ලැබිලා තියෙනවා. ඒ දර්ශනත් අපි ජනතාව වෙත බෙදා හරිමින් තිබෙන්නේ. දැන් උදේ 6:40ට විතර තත්ත්වය 9:40ට පමණ තත්ත්වය රාත්‍රී. දැන් මේ වන විට තත්ත්වය බැලුවට පස්සේ මම හිතන්නේ ඊටම ඉහළ කොමාය ඔබ පැහැදිලි නෑ වෙනස් ශබ්දයක් මට ඇහෙනවා. නෑ අමිතුතුමා මම කිව්වේ දැන් ගම්පහ ජලයෙන් යටවන ආකාරයේ පැහැදිලි වැඩිවීමක් අපිට දකින්නට තිබෙනවා. යම් කිසි CCTV දර්ශන ඇතුළු දර්ශන උපයෝගී කරගන්නමින් අපි මේ ප්‍රකාශ කරන්නේ. අමිතුතුමා දැන් හෙටත් ඔබේ ස්ටුඩියෝ එකේ වෙන ශබ්දයක් ඇහෙන නිසා මට පැහැදිලි නෑ. ඔබ අහන ප්‍රශ්නේ. නෑ ඇත්තටම ඇහෙන්නේ නැද්ද? දැන් පැහැදිලිද ඔබතුමාට? මම හිතන්නේ දැන් පැහැදිලි නේද? අමිතුතුමා හෙට ජල මට්ටම වැඩි වුණොතින් බැරි වෙලාවක්වත් මොකද කරන්න කියලා මම මේ අහන්නේ. මේ සඳහා ස්ථිර සැලසුම් විශේෂයෙන්ම කැලණිගම ආශ්‍රිතව අද රාත්‍රී වෙනකොට ජල මට්ටම ඉහළ යන බවට අනතුරු අඟවලා තිබෙනවා. ඒ නිසාම අපි කැලණිගම ආශ්‍රිතව ඉන්න ජනතාවට ඉවත් වෙන්න අවශ්‍ය කරන විශේෂයෙන්ම අපි අද දවසේ අපේ උදේ අපි
අපි අද දවල් අපි ආපදා කළමනාකරණ කමිටුව ගත්ත වෙලාවේදීත් එතනදී අනාවරණ වුණා සමහර පුජ්‍යලීන් මේ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න අකමැති බවට. දැන් මීරිගම මම සහභාගී වුණා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට. ඒදී පවුල් 5ක් ඉවත් වෙන්න අකමැති ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම දියගම පවුල් ගණනාවක්. ඉතින් අපි පොලිසියට දැන් උපදෙස් දීලා තිබෙනවා ඔවුන් බලහත්කාරයෙන් හෝ ඉවත් කරන්න. මොකද අපිට මේ හැම කෙනෙක්ගේම ජීවිතේ වටිනවා. ඒ නිසා අපිට ඔවුන් ඉවත් කරගන්න ඕන කරන මැදිහත් වීම අපි පොලිසියටත් ඒ වගේම හමුදාවේ සහයෝගී සහිතව උන් ඉවත් කරගන්න කියලා උපදෙස් දීලා තිබුණා. මොකද අපිට මේ ජීවිත පෙර ගන්න ඕන සමහරු නමුත් අපිට පේනවා විවිධ කරුණු නිසා තමන් ඉන්න නිවාස වලින් ඉවත් වෙන්නේ නැහැ. හැබැයි ඔවුන් නොදැනම මේ ජල මට්ටම ඉහළ යන තත්ත්වයක් තිබෙනවා. ඒකදී ඔවුන්ගේ ජීවිතවලටත් ලොකු බලපෑමක් අනතුරක් සිදු වෙමින් තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපිට මේ හැම ජීවිතයක්ම වටිනවා. අපි ඔවුන් කෙසේ හෝ පොළඹවාගෙන ඉවත් කරගන්න ඕන කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. හොඳයි අවසන් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නට පුළුවන්? මට ඔබේ ඉංග්‍රීසි නාලිකාවේ ශබ්දය එන නිසා ගාන ප්‍රශ්න පැහැදිලි වෙනවා. හොඳයි කමක් නැහැ ඇමතිතුමනි එහෙනම් අපි යලිත් වරක් ඔබ සම්බන්ධ කරගන්නට සූදානම් වෙන්නම්. බොහොම ස්තුතියි කාර්යබහුල අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ මේ සජීවී CCTV දර්ශන ගම්පහ තත්වය. ඔබට පේනවා 9:35 පමණ වන විට ජල මට්ටමේ ස්වභාවය කොයි ආකාරයෙන්ද කියා අප ගම්පහ නගරාධිපතිතුමාවත් සම්බන්ධ කරගත්තා මිට ටික වේලාවකට පෙර. ඔහු සඳහන් කළා ගම්පහ නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යටව තිබෙනවා. එය අඩි 2ක් 3ක් පමණ ප්‍රමාණයක මේ අවස්ථාවේදී දිස්වන්නේ. එය තවදුරටත් ඉහළ යා හැකි අවදානම් මට්ටමක තිබෙන බව. මේ අතරවාරයේදී ඔබට සඳහන් කළ යුතු කාරණාව බලපාමට ලක් වූ දිස්ත්‍රික් සංඛ්‍යාව දැන් දිස්ත්‍රික් 25ම මේ ආපදා තත්ත්වයට ලක් වී අවසන්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331ක් මේ වැසණයට ගොදුරු වී තිබෙනවා. මුළු පවුල් 61175ක් මේ වැසණයෙන් පීඩාවට පත්ව තිබෙනවා. පුද්ගලයන් 69කට ආසන්න පිරිසක් තහවුරු කරගත් පරිදි මිය ගොස් තිබෙනවා. අනාවරණය වන දත්ත පරිදි එය 80කට ආසන්න ප්‍රමාණයක්. අතුරුදහන් පුද්ගලයන් සංඛ්‍යාව 34යි. සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් මේ වන විට පිහිටුවා අවසන්. සුරක්ෂිත මධ්‍යස්ථානවල මුළු පවුල් 5890ක් මේ වන විට රැඳී සිටිනවා. ඒ වගේම පුද්ගලයන් 18443ක් මේ දත්ත අනිවාර්යෙන්ම යාවත් කාලීන වන දත්ත ලෙස මම ඔබට ඉදිරිපත් කළ යුතුයි. අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සිරස ශක්ති සහන යාත්‍රාව සඳහා ඔබේ ආධාර දැන් භාරදිය හැකි. සහල්, පරිප්පු, නූඩල්ස්, බිස්කට්, සෝයා මීට්, ටින් මාළු ලබා දිය හැකි මධ්‍යස්ථාන. කොළඹ 2 බ්‍රේබ්‍රූක් ප්‍රදේශ සිරස මූලස්ථාන පරිශ්‍රය. දෙපානම විකාශන මධ්‍යස්ථානය. රත්මලාන ස්ටයිම් ස්ටුඩියෝ. කොටහේන සත්‍ය ශ්‍රී සායි බාබා මධ්‍යස්ථානය. මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පළමු මහල. විමසීම් 076 552 5000